ඔන්න ඉතින් අද මම ඔයාලට රාගම ලස්සනම ලේලිව ගෙනා. ඉතින් ඒ තමයි මෙන්න මේ 2011 රොබර්ට් රෙප්ලිකා බොඩි කිට් එක තියෙන මෙන්න මේ බෙස්ම කන්ඩිෂන් සුපිරි R1 එක. හොඳම සීන් එක තමයි මේක ඔරිජිනල් 450 රෙජිස්ටර්ඩ් BGW නම්බර් ප්ලේට් එක න බයික් එක. ඒ විතරක් නෙමෙයි මේ බයික් එකේ තව පිස්සු හැදෙන සීන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වයින් එකක් තමයි මෙන්න මේ Yoshimura exhaust system එක. ඉතින් මේ exhaust system එක දැනට මාස දෙකකට වගේ උඩදී ඔරිජිනල්ම කම්පැනි එකෙන් ලක්ෂ 2.5ක් වගේ ලොකු මුදලක් වියදම් කරලා ගෙනල්ලා ගහපු exhaust system එක. අඩුම තරමේ මේ exhaust system එකෙන් තාම 50 පාරක්වත් රේව් කරලා නැතුව ඇති. ඔන්න මගේවත් එක්ක දැන් 53ක් රේව් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ බයික් එකේ 100% ඔරිජිනල් රොබර්ට් රෙප්ලිකා බොඩි කිට් එකක් බලා ගන්න පුළුවන් වගේම තමයි. ඉතින් මේ බොඩි කිට් එක නිසා අපිට මේ බයික් එක black and yellow colors වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මගේ ට්‍රැකර් ඉන්නේ මේ බයික් එකේ තියෙන after market parts ගැන කියන්න කියලා තමයි. මේ බයික් එකේ ඕන මේ බයික් එකේ colors වලටම ගැලපෙන ඔරිජිනල් brand new after market parts ටිකක් මේ බයික් එකට දාලා තියෙනවා. අපි කතා කරමු මේ වගේ. ඉතින් after market parts වලදී අපිට mainly මතක් කරගන්න තියෙන්නේ මෙන්න මේ Yoshimura can දෙක. ඊට පස්සේ මෙන්න මේ විදිය ලස්සන side mirrors දෙකක්. ඒ වගේම මෙන්න මේ විදිය carbon fiber wings දෙකක්. බයික් එකේ colors වලටම ගැලපෙන මෙන්න මේ විදිය crash bobbin දෙකක්. බයික් එකේ colors වලටම ගැලපෙන grips එක, clutch එක සහ brake එක, rainbow tinted visor එකකුත් අපිට මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. ඉවර නෑ මේ තව එකක් තියෙනවා. ඇත්තටම මේකට කියන්නේ මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මේකේ වෙන්නේ අපි පිටිපස්ස යන passengerට මේ බයික් එක හොඳට grab කරගෙන යන්න පුළුවන්. grabbing hook එකක් තමයි මෙන්න මේ විදිහට මෙතන තියෙන්නේ. ඉතින් මේකට කියන නම නම් මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් කරලා යන්න. ඉතින් මේ බයික් එකේ carbon fiber parts වලට આવොත් මෙන්න මේ විදිහේ chain guard එකක් වගේම මෙන්න මේ විදිහේ මච් guard එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ tyre conditions වලට આવොත් rear front දෙකේම ඔයාලට brand new tyres බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අන්තිම වෙනකම් බලන් ඉතින් මේ බයික් එකේ ගහන කියනකම් එහෙනම් sorry මේ බයික් එක sell කරන්න තියෙන බයික් එකක් නන්නේ. හැබැයි මෙහෙම කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් original 450 register මේ වගේ condition එකක තියෙන මේ වගේ සුපිරි බයික් එකක් ඔයාලට ලක්ෂ 35ක් 40ක් වගේ range එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.